උදාගේ අවසරයි මට කතාවක් තිබුණේ නැහැ න්‍යාය පත්‍රේ මම හිතන්නේ කතාවක් දෙන්න ඉස්සරම පොඩි බලපෑම් සහ මේ කීවරේ කිව්වා ප්‍රොෆෙසර්නේ කතා කරන්න පළවෙනි දවසේ විතර ප්‍රශ්නයක් ඇති කරගන්න එපා ඒ ආදරණීය අවස්ථාවක් අහිංසක කතාවක් දෙන්න මේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා කියලා ඉතින් මම බොහොම ස්වයං වාරයක් ඇතුව එඩිට් කරලා කතා කරන සිනමා භාෂාවෙන් කියනවනම් මම දකින දේ තමයි ජයන්ත ධර්මදාස් මහත්මයා නැවතපත් වීම ඉතින් සභාපතිතුමා ඔහු කවදාවත් වාහනේ ගත්තේ නැහැ. ඒකට දුන්නොත් තෙල් ගත්තේ නැහැ. එතුමා ඉද්දි අඩු ගානේ මේ ඉන්න ශිල්පියෙක්ට කලාකරුවෙක්ට ක්‍රියාකාරයෙක්ට අසනීපුණක් යන්න තරක් තිබුණා. ඒ හොස්පිටල් පිළපාවා එව්වා. නමුත් මට තියෙන ප්‍රශ්නේ තමයි මෙතරම් හොඳ මේ සභාපතිවරයාට මෙච්චර කාර්යභාරයක් කරන සභාපතිවරයාට යන්න සිද්ධ වුණේ මොකද කියලා. ඒ යන්න සිද්ධ වුණ කුමන්ත්‍රණේ අපි දන්නවා. ඒ ගැන කියන්න ගියොත් මට ප්‍රශ්නයක් ඇති වෙනවා. නමුත් දන්නවා. ඒ පිටපත ලිව්වේ කවුද කියලා දන්නවා. ඒ ස්ක්‍රිප්ට් එක කොහෙන්ද ආවේ කියලා දන්නවා. ඒ සියරම අපි දන්නවා. දැන් මෙතනක් තිරපිටපතක් තියෙනවා. මට එන ආරංචි මාර්ග අනුව මේ තිරපිටපතේ මේ ජයන්ත ධර්මදාස සභාපතිවරයාට තියෙන ගරු රඟපෑම. මේ එන එක්තරා අවස්ථාවක් වෙනුවෙන් යොදා ගැනීමක් හිත මං ඉන්නේ කනගාටුයි. මොකද මං පිටත් කතා කරගෙන ඉඳලා පාර්ලිමේන්තු සජීව විකාශය නැවතුවා. ඉතින් මං හිතනවා ජනතාව බලාපොරොත්තු වෙන මගෙන් ඇත්ත කතාව මේ ඉන්න පිරිසම තමයි දැන් මේ දෝෂාරෝපණයට පත් වෙලා ඉන්න සභාපතිවරයාව කලින් කියාගෙන ආවේ. ඒ වීඩියෝ එකක් මම බලලා ආවේ අද. ඒ අය ඒ කාලේ කිව්වේ හිටපු සභාපතිවරයා අවසාන සත්‍යවාදියා කියලා. නාට්‍ය කරපු චරිතයක්. එතුමා තමයි මේ වගේම වර්ණනා කරලා ශෝස්ත්‍ර ගායනා කළා. නමුත් සිංහල සිනමාවේ ප්‍රශ්න හැමදේම මෙතනමයි. ශිල්පීගේ ප්‍රශ්න හැමදේම මෙතනමයි. ඩිජිටල් කරන්නේ කියලා ජනවාරි 21 වෙනිදා ලියුමක් දුන්න අතිගරු ජනාධිපතිතුමාට. සුදු වයින් තිබුණා රතු වයින් තිබුණා හැමදාම මේ ලියුම පමණ සීමා වුණා. නැවතත් ඒක කල් යනවා. දැන් නොවැම්බර් වෙන්නාම මං හිතන්නේ තාම ඒ දේ වෙලා නැහැ. ඉතින් දැන් ඒ අය පත් කරපු සභාපතිවරයාගෙන් නම් මේ අන්තනෝමතික හැසිරීම සිද්ධ වුණේ එයා උස්සන් ඇවිල්ලා තිබ්බ අනිත් පැත්ත ඒ වගකීම බාර ගන්නව වෙනවා. මොකද ඔහු වල්ලක් කළා නම් කිව්වා වගේ ඔහු පත් කරපු ඇති ඒ වගකීම බාර ගන්නව වෙනවා. ඒ ඇති ඒ සියලු දෙනා පහුගිය නායකත්වය ඒ සභාපතිවරයාගේ වැරදි වලට එයාව මෙතනට ගෙනල්ලා වාඩි කරපුවා ඒකට වාඩි කියන්න වෙන එක තව මම අවධාරණය කරනවා මේ අවස්ථාව. ඉතින් මම හිතනවා සිංහල සිනමාවේ ප්‍රශ්න තාම එහෙමමයි ජයන්ත ධර්මදාස් මහත්මයාට කියලා ශක්තිය ධෛර්යය තියෙනවා. නමුත් ඕනම තැනකට සභාපතිවරයෙක් ආව ගමන් ජාතික ප්‍රතිපත්තියක් අනුව සිනමාව ගෙනියන්නේ නැහැ. තමුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලට ඔව්ව හසුරුව ගන්නට ජයන්ත ධර්මදාස් මහත්මයාව යොමු කරන්නට හීලෑ කරගන්න කට්ටිය බලන් ඉන්නවා කියලා මම අනුතර හැඟීමක් කරනවා මගේ මිත්‍ර හිත මිත්‍ර ජයන්ත ධර්මදාස් මහත්මයාට. ඉතින් මම හිතනවා ජයන්ත ධර්මදාස් මහත්මයා මේ ආවේ මේන් රෝල් එකක් කරන්න නෙමෙයි මම දන්න විදිහට ගෞරව රංගපෑමක් කරන්න. ඒ ගෞරව රංගපෑම මාස කීපයයි සිනමාව වේද පිට වෙලා ඉන්නවා කියලා මට ඉස්සර කතා කරපු කතිකේ කිව්වා. ඒ කතිකයා කිව්වේ ඇත්ත. ඒ වේද පින්න වෙලා ඉන්න අය යම්කිසි වේදිකාවකට ගෙන්න ගන්න පැලස්තරයක් හැටියට තමයි ජයන්ත ධර්මදාස් මහත්තයා අද වෙනට ඇවිල්ලා කියනවා කියන එක තමයි මගේ බුද්ධියශයේ තියෙන වාර්තාව අනුව තියෙන්නේ. ඉතින් මම හිතනවා ජයන්ත ධර්මදාස් මහත්තයාව පැලස්තරයක් කරගන්න එපා. සිනමාවට ආදරේ නම් ජයන්ත ධර්මදාස් මහත්තයා දිගටම මේ පුටුවේ ඉන්න ඕන. ඒක තමයි මගේ මතය. ජයන්ත ධර්මදාස් මහත්තයාට කවුරු රඟපෑමක් කිස් ඇපියරන්ස් එකක් දෙන්න එපා. ඔහු ඉන්න කාලේ මෙතන නළුලියෝ පිරලා හිටියා. හැම බර්ත්ඩේ පාටියක්ම ගත්තා. විශ්‍රාම වැටුම් ගැන කතා කළා. මායි කතා කරපු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහත්මයාට මාස්පතා ඇවිල්ලා මෙතනින් බේත් ගන්න. අද විශ්‍රාමික කලාකරුවෙක් ඇහැට දාන බේත් එක. අයි ප්‍රෙෂර් එකට ගන්න බේත් එක 1700 ඒ කුප්පිය.
ඒ කුප්පිය ගන්න අද අපේ විශ්‍රාම කලාකරුවෙට සල්ලි නැහැ. බේත් කුප්පිය ගන්න. නමුත් අපි මහා ලොකු සිනමාවක් ගැන කතා කරනවා. අවුරුදු 9ක් තිස්සේ මම පහුගිය ටිකේ දැක්කා අරිලේගහ මන්දිරේ කලාකරුවන් ගෙන්නපුවම අපේ අහිංසක කලාකරු ලියුම් දෙන්න ජනාධිපතිතුමා වටේ රැස්වුණ ආකාරය හරිම දුකයි. නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අගමැතිවරයා උත්සවයකට ගියාම ශාරුක් ખાන්ලා සල්මන් ખાන්ලා ඔහු වට කරන්නේ නැහැ. ඔහු ළඟට ගිහිල්ලා කෝටි 10 චෙක් එකක් දෙනවා. ඒ කියන්නේ කලාකරුවෝ ස්පොන්සර් කරනවා අගමැතිවරයාට, රටේ නායකයෙක්ට. අද අපේ කලාකරුවන්ට වෙලා තියෙන මේ සෝචනීය තත්ත්වෙට මේ හැම විටම සභාපතිවරයෙක්, නායකයෙක් සහ උපදේශ දෙන සියලුම උපදේශකවරු වග කියන්න වෙනවා කියලා මම තමුන්නාස්ලා හෝ කිව්වත් මට ගල් ගහලා එළෙව්වත් මම මේ අවස්ථාවේ කියනවා. ඒක තමයි සිත් ඇත්ත. ඒ උපදේශකවරු වටේ ඉන්න ශෝස්ත්‍ර ගායනා කරන අය කවදා වරදානක් පරස්පරයක් අත්ද නැහැ කියලා කිව්වට ඒ අය සියලුම දේ කරගත්තා. මේ ඉස්රායිලින් මේ ගාමිණී පොසක මහත්තයා, විජේ කුමාරතුංග මහත්තයා වගේ අහිංසක කලාකරුවන්ගේ ඩේලි පේමන්ට් එක ගැන ඒ අයගේ කුලි කම්කරුවන් වගේ වැඩ කරන රුපියල් 5000කට 10000කට තෙලිනාට්‍ය සිනමාව කරන එක ගැන කතා කරේ නැහැ. ඒ සිනමා ශාලා ගැන කතා කරේ නැහැ. ඩිජිටල් කරන්නේ ගැන ජනවාරි 21 වෙනිදා ලියුමක් දුන්නට යාපනයේ ඉන්න ප්‍රොඩියුසර්ලා, යාපනයේ ඉන්න ශාලා හිමියෝ ඒවා කළේ තමුන්ගේ පොකට් එකේ. ඒක රජය කරුවේ නැහැ. ඒ කරලා තියෙන්නේ ඒ අයගේ පොකට් එකේ. ඒ අය ඒ ඩිජිටල් කරන්නේ කරලා තියෙන හෝල් රජනිකාන්තයේ ලිංග ෆිල්ම් එක එනවා දෙසැම්බර් 12 වෙනිදා. ඒකට තමයි ඩිජිටල් කරන්නේ කරලා තියෙන්නේ. එතකොට අවුරුදු 9ක් තිස්සේ මොනවද මේ ලියුම් දීලා මේ අය උපදේශකවරු, മന്ത്രിලියා සියලු දෙනා කළේ? ඒ අය දිනුනා මිසක් මම ජේෂ්ඨත්වයේ සලකලා මෙතනින් එහා මුකුත් කියන්නේ නැහැ. එඩිට් කරලා කතා කරන මම මේ ප්‍රකාශ කළේ සමස්ත පීඩිත පන්තියේ රංගන ශිල්පීන්ගේ ආතතිය. ඒ අයගේ ආතතිය තමයි ඒ අය ඇවිල්ලා මට හොරෙන් කිව්වේ පුළුවන් තරම් සංවරම හොඳ වචන පාවිච්චි කරලා අහිංසක විදිහට කතාව දෙන්න කියලා. ඒ අය කිව්වා. ඒකයි මෙහෙම කිව්වේ. පාර්ලිමේන්තුවේ නම් ඊට වඩා දරුණු කතාවක් දෙන්න තිබුණා. නමුත් මේ සියලු දෙනා මට මුහුරත්තුල් වල හම්බ වෙනවා, සාල වල හම්බ වෙනවා, පාටි වල හම්බ වෙනවා. ඉතින් තරහ වෙන්න බෑ. අක්කේ අයියේ මල්ලි කියලා කතා කරලා ෆොටෝ ගන්න වෙනවා. ඉතින් මම කියන්නේ මේ අය ආදරේ තමුන්ට මිසක් සිනමාවට නෙමෙයි. සිනමාවට ආදරේ කළා ගාමිණී පොසක මහත්තයා. ඒ අය හිටපු ජනාධිපතිවරුන්ට විරුද්ධව කතා කළා, කෙලින් කතා කළා. ජනාධිපතිනි ඉස්සරහට සිගරට් එකක් බොන්න ශක්තිය තිබුණා ගාමිණී පොසක මහත්තයා. විජේ කුමාරතුංග මාමට පුළුවන් වුණා ජේ.ආර්. ජයවර්ධනට බයින්න. කෙලින්ම කතා කළා. එහෙනම් පට්ට ගහනවා කියලා ගෝල්ෆේස් එකේ ඉන්න. ඒක තමයි නළු වෘත්තියේ මේ ක්ෂේත්‍රයේ තියෙන වටිනාකම. රොනල්ඩ් රේගන්ලා, එම්.ටී. රාම් රාවුලා, මරත්තූර් ගෙන්ගාධර රාමචන්ද්‍රලා, එම්.ජී.ආර්.ලාට ඒ ශක්තිය තිබුණා. අපේ ඉන්න කලාකරුවන් නායකයෝ ඉස්සරහා අනින් වැටිලා අනේ මට ගියක් දෙන්න, අනේ මට බෙල්ට් එකක් දෙන්න, අනේ මගේ ටෙලිනාට්‍යයට අවස්ථාවක් දෙන්න කියලා කියන ගැන හරිම සෝචනීය තත්ත්වයක් තියෙන්නේ. මම හිතන්නේ ගරු සභාපතිතුමා ඒ ගෞරවය අපේ මේ කලාකරුවන්ට, අපේ ක්ෂේත්‍රයේ කලාකරුවන්ට ගෙනත් දුන්නා නම් ඒක තමයි එකම දේ. හිටපු සභාපතිවරු කොටින්ම කිව්වොත් මෙතන ඉන්න අපේ ශ්‍රේෂ්ඨ කලාකරුවන්ට පවා නඩු දැම්ම මෙතනට. ඒක තමයි වුනේ. කොච්චර කනකාටුනා සුනිල් ආර්යයත් මහාචාර්යතුමා. එතුමට පවා නඩු දැම්මා. ඒ අය ඒ දෙයට පෙළඹුණේ ඇයි? ඒ අයට ඉහළින් ලොකු ශක්තියක් තිබුණා. ඒ කියන්නේ ලේකම්වරු, ඇමතිවරු තව තවත් මේ දීවන සංස්ථාවට සුසු සභාපතිවරයෙක් තියාගන්න උත්සාහ කළා ඒ කාලේ. නමුත් මේක සංවේදී විෂයක්, කලාව කියන්නේ සංවේදී විෂයක්. ඒකට ඕනේ ෆිල්ම් ප්‍රොඩියුස් කරපු කලාකාරයන්ට ආදරේ, කලාකාරයන්ගේ ලෙඩට දුකට ආදරය කරන සංවේදී පපුවක් තියෙන ආදරණීය ජයන්ත ධර්මදාස වගේ සභාපතිවරයෙක් කියන එක මම බොහොම සැලකිලි කරනවා. මම කතා කරපු හැම වෙලෙම ජයන්ත ධර්මදාස මහත්මයා කිව්වේ නෑ මම ඉන්නේ උසාවියේ මම 4ටයි ඕප් වෙන්න කියලා කිව්වේ නෑ. එයාව හම්බෙන්න ආවම ගරු ජයන්ත ධර්මදාස සභාපතිතුමා කවදාවත් කාර්යාලේ වහගෙන පෙන්සුව විදිහට හිටියෙත් නෑ. මම දන්න විදිහට. ඔව් කලාකරුවෙන් මේ තමුන්ගේ
කාලය ශ්‍රමය කැප කළා දුරකථනයේ විවෘතව තිබුණා. මම කතා කළා කැමරාවන් කෙනෙක්ගේ බඩේ ලෙඩ ලක්ෂ 5ක් යනවා කිව්වම ඔහු නොමිලේ ඒකේ බිල ගෙව්වා. ජයන්තරුදාස් මහත්තයා කිව්වේ නැතුවට බොහෝ කලාකරුවන් මෙතනට ඇවිල්ලා එයාගෙන් දඩ දාගෙන ගියා. එයා ඒ දඩ සියරම ගෙව්වේ හිතේ ආසාවෙන් ආදරේ කාටවත් කිව්වේවත් නැහැ. අපි කරු කරනවා ඒකට. අපි ආදරේ ඔහු සංවේදී කලාකරුවෙක් සංවේදී සභාපතිවරයෙක්. එහෙනම් මම ජයන්ත දරුදාස් සභාපතිවරයාව මේ සභාපති කුටුවේ වාඩි කරපු තාවකාලිකව වාඩි කරපු නායකයන්ගෙන් ඉල්ලා හිටිනවා. කරුණා කළා ජයන්ත දරුදාස් මහත්තයාව තාවකාලිකව වාඩි කරන්න එපා. ඔහු තමයි නියම සභාපතිවරයා. එයාව දිගටම තියන්න. අපේ කෙනෙක් ලෙඩ දුකක් වුණත් ඉන්නේ එයා විතරයි. ඒ හින්දා ජනාධිපති ඉවරුණාට පස්සේ එයාව යවලා නැවතත් අර සභාපතිවරයාව ගේන්න එපා කියලා මෙතන මේක වීඩියෝ කරනවා මම දන්නවා. ඒක මෙතන කැමරාව ඕන් කරගෙන මේ ටෙලිෆෝන් එක ඕන් කරගෙන දැන් සභාපතිවරයා අහනවත් කියලා මම දන්නවා. ඒකට මම බය නැහැ. බය නම් මෙහෙම කියන්නේ නැහැ. ඒ හින්දා මම හිතනවා සේරසිංහ මහත්තයා ආයෙත් ආවොත් ඔහු සුදුසු වෙන්නේ තීව්‍ර සංස්ථාවේ සභාපතිවරයෙක් වගේ එකට ඒක ඔහු සුදුසු වෙයි. මම බය නැතුව කියනවා. ඔහු කලාකරුවන්ට කතා කරන්න දෙන්නේ නැහැ. කලාකරුවන්ට ගෞරව කළේ නැහැ. කිව්වා නළුනිලෝ මොන හේකටද මෙතනට එන්නේ කියලා කිව්වා. කවුරුත් මෙතනට ආවේ නැහැ ඔහු ඉන්න කාලේ. නමුත් හෙට ඉඳලා මම දන්නවා මේ ගේට්ටු විවෘත වෙලා තියෙන්නේ. ජයන්ත දරුදාස් මහත්තයා හැමදාම ඉදී මෙතන සියලු දෙනාගේ රෝලවලට බිල මේ සභාපතිවරයා ගෙවයි කියන තාක්ෂේරුව මම මේ අවස්ථාවේ කියනවා. ඒ වගේ සභාපතිවරයෙක් එහෙනම් නැවතත් කියනවා එතුමාව නරක කරන්න එපා අපේ කට්ටිය. පොඩි කට්ටිය නෙමෙයි ලොකු කට්ටියද මේ කියන්නේ. එතුමාව නරක කරන්න එපා. තමුන්ගේ බෙල්ට් එක ගන්න, තමුන්ගේ ලෝන් එක ගන්න, තමුන්ගේ දේවල් කරගන්නට පෞද්ගලික න්‍යාය පත්‍ර නැතුව ඉන්දියාවේ වගේ ජාතික ප්‍රතිපත්තියක් ඇතුව අපේ සභාපතිවරයාව මේ ගමන යවන්නට සියලු දෙනා එකතු වෙලා ක්‍රියා කරමු. ජයන්ත දරුදාස් මැතිතුමනි ඔබතුමා පෙර කළ දේවල් අපි අවදියෙන් බලන් හිටියා. ඒවට ඉස්සුදී අද ඉතින් අපේ බුද්ධියන්සේ ක්‍රියාත්මක වෙනවා ඔබතුමා කොහොමද ඉස්සරහට වැඩ කරන්න කියලා. ඒ හින්දා ඒ වඩා ගැන අපි ඉදිරියේදී මේ වගේම නැවත කතාවකදී කියන්න බලාපොරොත්තු වෙමි. තමුන්ලාට මම කතාව අහගෙන ඉස්සුවන්ත වෙයි. මම සමගනවා. ජය වේවා.